ගෑවුණු තැන කන්න පුළුවන් රසම රසට සැමන් එකක් තෙල් දාගමුද? එන්න කොහෙනම් අද මං ඔයාට රසම රසට සැමන් එකක් තෙල් දාන හැටි කියලා දෙන්න. ඉතින් මුලින්ම අපිට මේකට අවශ්‍ය වෙනවා සැමන්. ඉතින් මම සැමන් එකක් කඩලා වෙනම බෝල් එකකට දාගෙන තියාගෙන තියෙනවා. ඊට අමතරව මේකට ඕන වෙනවා අමු මිරිස් කරල් දෙකක්, තක්කාලි ගෙඩි දෙකක් තුනක්, කරපිංචා ටිකක්, කෑලි මිරිස් ටිකක්, කහ කුඩු ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක්, ඒ වගේම ලුණු කුඩු ටිකක්. ඉතින් මේ තියෙන්නේ මම පොඩියට කපාගත්තු ලුණු ගෙඩි දෙකක්. දැන් ඊළඟට පෑන් එකක් ලිපේ තියලා පෑන් එක රත් වෙනකොට ඒකට තෙල් මේස හැඳි දෙකක් විතර එකතු කරගන්නවා. ඊට පස්සේ අරගත්තු සැමන් ටික පොඩියට කඩාගෙන මේකට එකතු කරගන්නවා. ඉතින් මේ විදියට එකතු කරලා සැමන් ටික විනාඩි 5ක් විතර ඔයා බැදගන්න. මෙහෙම සැමන් බදිද්දී පියනකින් ඒක වහලා බැදගන්න ඕනි. මොකද නැත්තම් ඒක බැදෙද්දී ඉහෙන්න බලනවා. ඉතින් මේ විදියට සැමන් ටික බැදුනට පස්සේ ඔයා ඒකට අර කපාගත්තු ලුණු ටික, තක්කාලි ටික, කරපිංචා, අමු මිරිස් මෙන්න මේ දේවල් ටික එකතු කරලා හොඳින් කලවම් කරගන්න ඕනේ. ඊළඟට මේකට ගම්මිරිස් කුඩු ටික, කෑලි මිරිස් ටික, කහ කුඩු ටික, ලුණු කුඩු ටිකත් එකතු කරලා මේක හොඳින් කලවම් කරගෙන විනාඩි 15ක් විතර ගින්දර අඩු කරලා උයා ගන්න ඕනේ. ඉතින් මේ විදියට මුලින් සැමන් බැදලා සැමන් තෙම්පරාදුව හදාගත්තම ඒක හරිම රසයි. ඉතින් ඔයාට මට කියන්න බැරි වුණානේ සැමන් එකේ තියෙන වතුර ටික ගොඩක් අය විසි කරනවනේ. ඔයා ඒ සැමන් එකේ තියෙන වතුර ටික විසි කරන්න එපා. ඒකත් මේ වෙලාවේදී සැමන් එකට එකතු කරගන්න. ඉතින් ඔයත් මේ විදියට try කරලා බලලා රස කොහමද කියලා මටත් කමෙන්ට් එකකින් කියලා තියන්න. ඉතින් මේ වගේ තව අලුත් රෙසිපි රස රෙසිපි බලන්න ඕනි නම් දැන්ම මාව subscribe කරලා follow කරලා තියාගන්න.